ආයුබෝවන් යාළුවනේ. ගොඩක් දෙනෙක් තමන්ගේ මාළු ටැංකිය ස්වාභාවික විදිහට අලංකාර කරන්න කැමතියි. හැබැයි අපි දාන හැම මුල් වර්ගයක්ම ටැංකියට ගැලපෙන්නේ නැහැ. සමහර ඒවා ඉක්මනින් දිරලා ගිහින් වතුර නරක් වෙනවා, මාළු මැරෙන්නත් පුළුවන්. අද අපි කතා කරන්නේ මාළු ටැංකියකට දාන්න පුළුවන් ඉක්මනින් දිරන්නේ නැති හොඳම මුල් වර්ග ගැන. ප්‍රධාන මුල් වර්ග 4ක් තියෙනවා. අංක 1 බෝග්ගුඩ්. මේවා තමයි ලෝකයේ වැඩියෙන්ම ජනප්‍රිය වර්ගය. මේවා වගුරු බිම් යට අවුරුදු දහස් ගණනක් තැම්පත් වෙලා තිබ්බ නිසා මේවායේ දි รา පත් වීම ඉතාම අඩුයි. මේක ටැංකියට දැම්මම ලේසියෙන් දිරන්නේ නැහැ. අංක 2 දරව ඔබට තද ලීයක් ඕන නම් මේක තමයි හොඳම. මේක හරිම බරයි. ඒ නිසා වතුරේ පාවෙන්නේ නැහැ. කෙලින්ම ගිලෙනවා. මේකේ තියෙන වෛරම් නිසා ටැංකියට ලස්සන පෙනුමක් ලැබෙනවා. අංක 3 මලයාසියානු ඩ්‍රිෆ්ට්වුඩ් පරිස්. මේකත් ගොඩක් ශක්තිමත්. රතු හෝ තද දුඹුරු පාටින් තියෙන නිසා ස්වාභාවික පෙනුම වැඩයි. මේවායේ අතු විහිදිලා තියෙන විදිහ නිසා මාළුන්ට හැංගිලා ඉන්නත් හොඳ තැනක් ලැබෙනවා. අංක 4 කෝපි මුල්. අපේ ගෙවල් අවටින් හොයාගන්න පුළුවන් හොඳම වර්ගයක් තමයි කෝපි මුල්. හොඳට වේලුණු කෝපි මුලක පොත්ත අයින් කරලා ගත්තම ඒක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් කතා කරමු දි รา පත් වීම පාලනය කරන්න ටිප්ස් කිහිපයක්. ඕනෑම ලීයක් ටැංකියට දාන්න කලින් මේ දේවල් අනිවාර්යෙන් කරන්න. තම්බන්න. ලීයේ තියෙන විෂ බීජ සහ වතුර පාට කරන රසායනික දේවල් ඉවත් වෙන්න පැය කිහිපයක් තම්බන්න. ලීයේ තියෙන පොත්ත තමයි ඉක්මනින්ම දිරන්නේ. ඒ නිසා පොත්ත සම්පූර්ණයෙන්ම සුද්ධ කරන්න. කවදාවත් අමු ලී කෑලි ටැංකියට දාන්න එපා. ඔවා උක්මනින් කුණු වෙලා වතුර නරක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න. තවත් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.